වාඩි වෙන්න. අපෝ ලැජ්ජා පැත්තක දාලා මෙතනින් වාඩි වෙන්න. ආයට පේන්නේ නැහැ. ආයත් ආවද? අප්පා ආයවයි කියමුදින සන්තෝෂි. ඇයි ආව බලන්න ආසද? එක වීල් කරන්න නැතු ඉන්න. මට තියෙන සන්තෝෂය ඒකගේ ඇස් දෙකට නොපෙනී මෙහෙට එන්න පුළුවන් වුණේ ඒකයි. ඔව් ආයව අමාරුයි දාලා. මම කිසිම දවසක කවුරුවත් අමාරුවේ දාලාත් නැහැ දාන්නෙත් නැහැ. ඔය ඇත්තමද? ඔව් මට දිවුරලා කියන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඔයා දැන් මේ සන්තෝෂින් ඉන්නවනේ. ඔව්. ඒත් ඔයා මතක් කරනකොට හිතට හරිම දුකයි. එතකොට ඔයාගේ තත්ත්වය ගැන කල්පනා කරලා හිත හදාගන්න. මගේ තත්ත්වය උනත් ඔයා වෙනුවෙන් අමතක කළා දාන්න මං හිතාගෙන හිටියේ. ඒත් ආයත් එක්ක තියෙන සම්බන්ධකම අහලා ආයත් එක්ක මගේ කිසිම සම්බන්ධකමක් තිබුණේ නැහැ. කවුරු හරි කියනවා නම් එහෙම සම්බන්ධකමක් තිබුණා කියලා ඒකම අපරාධයක්. දැන් ඉතින් ආය ගැන අමතක කළා දාමු. ශ්‍රේයාක ගියාට පස්සේ ඩෝල්ටන් හිතාගෙන ඉන්නේ මාව බඳින්න. මං ඒකට අකමැති ඔයා හින්දායි කියලා එයා මාන බලාගෙන ඉන්න ඔයාව අමාරුයි දාන්න. ඒකින්ද ඔයා පරිස්සමින් ඉන්න ඕනේ. මං ගැන කරදර වෙන්න එපා. ඒවා මං බලා ගන්නම්කෝ. මගේ අනාගතයටත් වැඩිය ඔයාට ආදරේ විමල්. ඒක මන් දන්නවා. මම ඔයාගේ ආදරේ අගේ කොට සලකනවා. විමල්. සංගීත. ඔයා මට ආදරේ කියලා සින්දුවකින් කියනහම මම හරි ආසයි. මං කියන්න. එනවා ඇස් දෙක වහගන්න. සංගීතා ඒ තවත් ජනප්‍රිය සිංහල චිත්‍රපටයක්. සංගීතා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ විජය කුමාරතුංගයන් සමග මාලනී සෙනෙහලතා පොන්සේකා. ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල එදා එම චිත්‍රපටයට ගායනා කරන ලද යුග ගීතයක් මේ. සඳ වැඳලා නිත් දෙක ඇරලා අත ඔබේ නලලේ තියා හදවත සපුරා පවසමි ඉඳුරා මම ආදරේ කියා සතර දිගන්තේ සොඳුරු වසන්තේ ඔය මුහුණෙහි දකිමි ඇසි පියානු හෙරා දිනේ තිනි සතපා ඔබේ රුව මම රකිමි ඉර සඳ වැඳලා මෙත් දෙක ඇරලා අත ඔබේ නලලේ තියා හදවත සපුරා
අවසමේ ඉඳුරා මම ආදරේ කියා කිසිවක් හිඟ නැත්තේ ඉර සඳ වැඳලා මෙත් දෙක ඇරලා අත ඔබේ නළලේ තියා හදවත සපුරා අවසමේ ඉඳුරා මම ආදරේ කියා ගුම්රාහ් චිත්‍රපටයේ වර්ෂ 1963 දී තිරගත වූ තවත් ජනප්‍රිය හින්දි චිත්‍රපටයක්. සුනිල් දත්, මාලා සිං, අශෝක් කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කළ ගුම්රාහ් චිත්‍රපටයේ